ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අද ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කාරණා කිහිපයක් තියෙනවා. ඒ වගේම පළවෙනියටම අපි කතා කරනවා අකිල විරාජ් අගෝස්තු 18 දක්වා රිමාන්ඩ්. අධිකරණයේදී මහේස්ත්‍රාත්ගේ දැඩි අවවාදයක්. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා ලබන අගෝස්තු 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග.එස්. බෝදරගම මහතා නියෝග කළා. අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට අනියුක්ත කර සිටි සේවකයන් කිහිප දෙනෙකු සැකකරුගේ පෞද්ගලික කටයුතු සඳහා යොදාගෙන රජයට රුපියල් මිලියන 2.7කට අධික පාඩුවක් සිදු කර ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි. එමෙන්ම සාක්ෂිකරුවෙකුගේ ප්‍රකාශයක වෙනස්කම් සහ ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර ඇති බවටද සැකපවතින බැවින් සැකකරු අපමත මුදා හැරීමෙන් විමර්ශනවලට බලපෑම් ඇතිවිය හැකි බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා. කෙසේ වෙතත් විත්ති පාර්ශවය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සේවකයන් නීත්‍යානුකූලව සේවය කළ බවත් අදාළ ලේඛන අල්ලස් කොමිසමට භාර දී ඇති බවත් සඳහන් කරමින් අප ඉල්ලා සිටියා. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශනවලට බලපෑම් එල්ල විය හැකි බවට ප්‍රමාණවත් කරුණු ඇති බැවින් මේ අවස්ථාවේ අප ලබා දිය නොහැකි බව සඳහන් කරමින් අකිල විරාජ් කාර්යවසන් මහතා අගෝස්තු 18 දක්වා රිමාන්ඩ් භාරයට පත් කළා. එමෙන්ම නඩු විභාගය අතරතුර විත්තිකූඩුවේ සිට නීතිඥවරුන් සමග කතාබස් කළ අකිල විරාජ් කාර්යවසම් මහතාට මහේස්ත්‍රාත්වරයා දැඩි අවවාද කරමින් එවැනි ක්‍රියා අධිකරණ කටයුතුවලට බාධාවක් වන බව අවධාරණය කළා. මහර බන්ධනාගාරයේ ගැටුම සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බව අධිකරණ අමාත්‍යවරයා පවසනවා. මහර බන්ධනාගාරයේ මෑතදී ඇති වූ නොසන්සුන්තාවට රැදවියන් අතර ඇති වූ සාමාන්‍ය ගැටුමක් නොව බන්ධනාගාර පාලනය අඩපන කිරීමේ අරමුණින් සිදු කළ සංවිධානාත්මක කඩාකප්පල්කාරී සහ ගිනි තැබීමේ ක්‍රියාවක් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ රැදවියන් විසින් මුළුතැන්ගේ ආපනශාලාව රෝහල් ඒකකය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය ඇතුළු ස්ථාන රැසකට ගිනි තබා දැඩි අලාභහානි සිදු කර ඇති බවයි. මෙම සිදුවීම ආරම්භ වී ඇත්තේ අගෝස්තු 1 වෙනිදා රැදවියන් තිදෙනෙකු බන්ධනාගාරයේ වහලේ මතට නැගී විරෝධතාවක් ආරම්භ කිරීමෙන් පසුවය. පසුව තවත් රැඳවියන් 1000කට ආසන්න පිරිසක් ඊට එක්වීමෙන් තත්ත්වය උග්‍ර වී තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් සහ රබර් රුණ්ඩ භාවිත කිරීමට සිදු වූ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව අවසානයේ තත්ත්වය පාලනය කළ බවද අමාත්‍යවරයා සඳහන් කළා. මෙම සිදුවීමෙන් එක් රැඳවියෙකු මියගොස් තවත් 8 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවද ඔහු වැඩිදුරටත් පැවසුවා. සිද්ධිය පිටුපස බාහිර බලපෑමක් හෝ කුමන්ත්‍රණයක් තිබේද යන්න පිළිබඳ විමර්ශන පැවැත්වෙන අතර වගකිව යුත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. අද කතා කරන්න තියෙන අවසාන පුවත ලෙස කට නිසා නහින සෙට් එකක් ඉන්නවා. සලේ නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල විමල් වීරවංශ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර ඇතුළු ලොක්කෝ රැසකට වැඩ වැරදිලා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදේ ගම්මන්පිල විමල් වීරවංශ සහ අසංක නවරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර සුගීශ්වර බණ්ඩාර මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන ලෙස මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදී දැනුම් දුන්නේ මෙම 6 දෙනා හිටපු ජාතික බුද්ධි ප්‍රධානී
සුරේස්සලේ සම්බන්ධයෙන් සිදු කරනු ලබන පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනයට බාධා වන ලෙස විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ අධිකරණයට අපහාස වන ලෙස කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් එම දැනුම් දීම සිදු කරනු ලබන බවයි. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරන ලද කරුණු ඉදිරිපත් කිරීමකට අදාළව මහේස්ත්‍රාත්වරයා මේ දැනුම් දුන්නා. එසේම ඉහත සඳහන් 6 දෙනා විද්‍යුත් මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරනු ලබන විවිධ ප්‍රකාශ ප්‍රචාරණය ඇති බවත් එය මෙම විමර්ශනයට බාධාවක් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. අදාළ ප්‍රකාශ අධිකරණයට අපහාසයක් බවත් එසේ අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, උදේ ගම්මන්පිල පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් ජයවීර, සුගීස්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන අය විසින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. 2024 අංක බීදරණ පනතේ අංක 3.1 යටතේ තිබෙන 123 වගන්ති අනුව මෙසේ ප්‍රකාශ නිකුත් කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බවත් මෙම පුද්ගලයන් 6 දෙනා විසින් විද්‍යුත් මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රචාරණය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබෙනවා. ඒ අනුව ඉකුත් 2026 ජුනි මාස 7 වෙනි දින සිට මෙම විමර්ශනය සම්බන්ධයෙන් ප්‍රචාරය කරන ලද අදාළ ප්‍රකාශවල සංස්කරණය නොකරන ලද දර්ශන මාධ්‍ය ආයතන මගින් ලබා ගැනීමටද අධිකරණයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබෙනවා. මෙවැනි තවත් උණුසුම් සහ විශ්වාසදායක පුවත් ඔබ වෙත ගෙන එන්න අපි සූදානම්. වීඩියෝවට ලයික් කරන්න, ඔබේ අදහස කමෙන්ට් කරන්න. අලුත්ම ප්‍රවෘත්ති සඳහා අපගේ YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. නැවත වටිනා කියන වීඩියෝකින් ඔබව හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි ඔබෙන් සමුගන්නවා. සුබ දවසක්.